හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම සතුටෙන් සනීපෙන් ඇති කියලා මම හිතනවා. මාත් එක්ක අද රටම රස රයිස් එකක් හදමුද? ඉතින් අපි බලමු කොහොමද රයිස් එක හදන්නේ කියලා. මුලින්ම මම රයිස් එකට ඕන කරන ලීක්ස් කපාගෙන තියෙනවා. ආයෙ 9 මිරිස් කරල් දෙකක් ලොකුවට කපාගෙන තියෙනවා. ඒ වගේම තලාගත්ත ඉඟුරු පිදුරුම ලොකු කැරට් වලයක් ගාගෙන තියෙනවා. ඒකට අමතරව මම බොන්චි කරල් දෙක තුනකුත් කපාගෙන තියෙනවා. හොඳට සෝදලා ගත්ත කූනිස්සෝ ලොකු බිත්තර වලින් වෙඩි 3ක් අරගෙන තියෙනවා මම මේ රයිස් එක හදන්න. මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙනකොට තලාගත්ත ඉඟුරු සිදුරු ලුණු ඒකට එකතු කරගත්තා. රන්වන් පාටට වගේ හැරෙනකන් මම මේක ටිකක් වැඩගත්තා. ඊට පස්සේ අපි ඒත් එක්කම ඒකට කැරට් එකතු කරගත්තා. ඒකත් චුට්ටක් වෙලා තියන්න ඕනේ පොඩ්ඩක් බැදෙනකන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න ඕනේ යාළුවනේ මම මේක වීඩියෝ කරේ රෑ වෙලා. ඒක නිසා ඉතින් ෆ්ලෑෂර් එකත් ඔන් කරගෙන තමයි වීඩියෝ කරන්න ඕනේ. කැරට් ටික බැදීගෙනම එනකොට මම ඒකට එකතු කරගත්තා 9 මිරිස් කරල් දෙක තුන. ඒ ටිකත් බැදීගෙන එනකොට මම මේකට චූටියට කපාගත්ත ලීක්ස් ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට කැරට් ලීක්ස් වලට අමතරව චූටියට කපාගත්ත බොන්චි ටික එකතු කරගත්තා. මේ ටික හොඳට බැදීගෙන එනකොට මම ඒකට හොදගත්ත කූනිස් ටික එකතු කරගත්තා. කූනිස් රයිස් එකට එකතු කරපුවම වෙනම රසකුත් එනවා සුවඳකුත් එනවා. කන්න ආසත් හිතෙනවා. ඊට පස්සේ මම මේකට කඩාගත්ත බිත්තර 3 එකතු කරගත්තා. ඒ වගේම ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. හරි දැන් ඉතින් මේකට බත් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් මම බත් ටිකත් මේකට එකතු කරගන්නවා. අපේ ගෙදර අද කරි එකක් හදන්න චිකන්වත් මාළුවත් මුකුත් තිබ්බේ නෑ. කූනිස්සු දාපු හින්දා ඒක චුට්ටක් විතර ෂේප් කරගත්තා. ඔන්න දැන් නම් අපේ රයිස් එක හදලා ඉවරයි. පේනවා නේද රස පාටට තියෙනව නේද? අපේ ලොකු බබාට තමයි රෑට රයිස් කන්න ඕනේ කියලා කිව්වේ. ඔන්න ඉතින් ආසාවෙන් කනවා. ඒ වගේම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.